හැමෝටම ලස්සන දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදත් වීඩියෝ එකක් කරනවා මගේ channel එකෙන්. ඔයාලා දන්නවා මගේ channel එකේ videos බලන කෙනෙක් නම් මගේ channel එකෙන් මම අරන් ඉන්නේ අපේ ජීවිතේ අපේ දවසේ අපේ මේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපි දවස ගත කරද්දී කොහොමද අපේ ජීවිතේ එන ප්‍රශ්න ගැටලු අභියෝග වලට අපි ආත්ම විශ්වාසයෙන් අපේ ගමන යන්න මොනවාද අපේ ජීවිතේට අපි එකතු කරගන්න ඕනේ පුංචි පුංචි දේවල් මොනවාද අපේ ජීවිතේ අපි වෙනස් කරගෙන ඉස්සරහට සතුටින් සැනසීම සැහැල්ලුවෙන් මේ ගමන අපි අරගෙන යන්නේ කොහොමද කියලා එක තමයි ජීවිතේ පුංචි පුංචි දේවල් එකතු කරගන්න එක මනෝවිද්‍යාත්මක පැත්තෙන් අත්දැකීම් පැත්තෙන් අපේ ජීවිතේ අපි කොහොමද අපේ ජීවිතේ වෙනස් කරගන්නේ සතුට කියන දේ සැහැල්ලුව කියන දේ අපේ ජීවිතේට එකතු කරගෙන මේ ගමන අපේ ගැටලුත් එක්ක අපේ අභියෝගات එක්ක අපේ සාර්ථකත්වය වෙනුවෙන් අපි කොහොමද අපේ ගමන යන්නේ කියන එක තමයි මම මගේ වීඩියෝස් හරහා ඔයාලට අරගෙන එන්නේ. ඉතින් අද වීඩියෝ එක කතා කරන්න හිතන්නේ අලුත් අවුරුද්දක් ලබනවා. ඉතින් 2025 අලුත් අවුරුදු සිංහල හින්දු අලුත් අවුරුද්ද ලබන්නේ. එතකොට ඉතින් සුපුරුදු පරිදි හැම අවුරුද්දෙම වගේ ගෙවල් දොරවල් අලුත් වෙනවා, අපේ ඇඳුම් පැළඳුම් අලුත් වෙනවා, අපේ වටපිටාව අපි අලුත් කරගන්නවා, අවුරුද්දට අලුත් කරගන්න දේවල්. හැමදාම කියනවා වගේ අපි අපිවත් අලුත් කරගන්න ඕනි. එහෙම තමයි අලුත් අවුරුද්දකට යනකොට අපි කරන්න ඕනේ පළවෙනි දේ. මේ අපේ වටපිටාවත් එක්ක ලස්සන ධනාත්මක ආකර්ෂණීය දේවල්නේ දැන් මේ අලුත් අවුරුද්දේ පොසිටිව් වයිබ් එකක් නේ අපේ ජීවිතේට දැනෙන්නේ. හරි අමුතු ෆීලින් එකක්, අමුතු හැඟීමක් අපිට දැනෙනවා අවුරුද්ද ලබද්දී. හැමදේම අපේ වටේ තියෙන දේවල් අලුත් වෙනවා. සතුට කියන එක, හිනාව කියන එක වෙනතර වැඩියෙන් අපිට දැනෙනවා. හැබැයි අපි බලන්න ඕනේ ඒ දේවල් තමන් තුළින් ඇත්තටම තමන් අලුත් වෙලාද? තමන්ගේ ජීවිතේ තමන් අලුත් කරගෙනද මේ අලුත් අවුරුද්දට මුහුණ දෙන්න යන්නේ කියලා. මොකද අලුත් අවුරුද්දක් අලුත් වුණා කියලා චාරිත්‍ර වාරිත්‍ර සිද්ධ වුණා කියලා ජීවිතය ඇතුළේ අපි ඇඳුම් පැළඳුම් අලුත් කරගත්තා කියලා අපිට එන අභියෝග අපේ ජීවිතේ අපේ දිනදා අපේ ගමන යද්දී අපි මේ ඉස්සරහ ජීවිතේ මුහුණ දෙති අපිට එන මේ අභියෝග වෙනස් වෙන්නේ නැහැ. සමහර විට දැන් ඉන්න තත්ත්වයට වඩා තත්ත්වය වෙනස් වෙන්න පුළුවන්, අමාරු වෙන්න පුළුවන්, අපිට අමාරු අවස්ථා එන්න පුළුවන්. එහෙම නැත්නම් සැහැල්ලුවෙන් අපිට ඒ ගමන යන්න පුළුවන් වෙන්න පුළුවන්. කොහොම වුණත් අපි මේ ආපු අවුරුද්ද දැන් මේ ලබන අවුරුද්ද අපිව වෙනස් කරගෙන අපේ පෞරුෂත්වය වෙනස් කරගෙන කොහොමද මේ ගමන ලස්සනට ඉස්සරහට hina වෙලා යන්නේ කියලා අද කතා කරන්න හිතුවා. ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලා හැමෝම. අද කතා කරන්නේ මේ පෞරුෂත්වය. මොකද්ද මේ පෞරුෂත්වය කියන්නේ? අපි මිනිස්සෙක් විදිහට, පුද්ගලයෙක් විදිහට අපි හිතන දේවල්, අපේ චිත්ත වේගය, අපි කතා කරන විදිහ, අපි හැසිරෙන විදිහ, ඒ වගේම අපේ හැඟීම් පාලනය, අපිට දැනෙන දුක, සතුට, තරහව, බය මේ දේවල් පාලනය කරගෙන එතකොට අපි කතා බහ කරන විදිහ, අපි පිරිසක් එක්ක මුහුණ වෙන විදිහ, මිනිස්සෙක් එක්ක තව මිනිස්සෙක් ගනුදෙනු කරන විදිහ මේ හැමදේම පෞරුෂත්වය තුළ තියෙනවා. මේකට තමයි සරලව පෞරුෂත්වය කියලා කියන්නේ. අපි කෙනෙක්ගේ පර්සනැලිටි එකක් දකිද්දී ශාමයා මාර මිනිස්සෙක් මාර පර්සනැලිටි එකක් තියෙන කියලා කියන්නේ. සමහර තැනකදී හරි නිර්භයව කතා කරනවා වෙන්න පුළුවන්. හරි ආත්ම විශ්වාසයෙන් කතා කරනවා වෙන්න පුළුවන්. හරි නිවැරදි විදිහට බය නැතුව ඒ වචන කෙලින් කතා කරන පුද්ගලෙක් වෙන්න පුළුවන්. ඒකට අපි කියනවා ශායා මාරු. හොඳ මිනිස්සෙක්, හොඳ පර්සනැලිටි එකක් තියෙන, හොඳ පෞරුෂත්වයක් තියාගෙන කතා බහ කරනවා, ගනුදෙනු කරනවා, මිනිස්සු හසුරවනවා වෙන්න පුළුවන්. ඒකම තව අනිත් පැත්තක් තියෙනවා වෙන්න පුළුවන්. මිනිස්සුත් එක්ක ගනුදෙනු කරනවා හරි දුර්වලයි, කෙනෙක් එක්ක මේ සමහරවිට හරි තරහයි, තව කෙනෙක්ගේ අදහස් වලට අපි ගරු කරන්නේ ඒ වගේ තියෙන පෞරුෂත්වයන් තියෙන පුද්ගලයෙක් අපි අතර ඉන්නවා. ඒ වගේම සමහර අය හරි ලැජ්ජාශීලී, හරි බයයි සමාජයක් එක්ක මුහු වෙන්න, මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න, රැකියාවක් කරන්න, කණ්ඩායමක් එක්ක එකතු වෙන්න බයයි. එහෙම පුද්ගලයෙක් ඉන්නවා. ඉතින් මේ වගේ එක එක විදිහේ පෞරුෂත්වයන් තියෙන පුද්ගලයෝ ඉන්න ඔයා මම අපි හැමෝටම ආවේනික වෙච්ච පෞරුෂත්වයක් තියෙනවා. එතකොට මේ ලැබපු අලුත් අවුරුද්ද, මේ එන අලුත් අවුරුද්දේ අපි මොකද්ද මේ පෞරුෂත්වය කියන දේ? එහෙම නැත්නම් අපි සරලවම ගත්තොත් ඒ වචනේ අයින් කරලා සරලවම ගත්තොත් ඔයා කවුද කියන එක ඔයා අඳුරගෙනද ඉන්නේ. ඔයා කොයි වගේ කෙනෙක්ද කියලා අඳුරගෙනද ඉන්නේ. ඒ අනුව ඔයා ඔයාගේ ජීවිතේට කොහොමද ඔයාගේ
අලුත් දේවල් ඔයාගේ ජීවිතේට එකතු කරගන්නේ කොහොමද ඔයාගේ දුර්වලතාවයන් ඔයාගේ ජීවිතෙන් අයින් කරගෙන ඔයාගේ පෞරුෂත්වය හරියට ගොඩනගා හරියට ඔපමට්ටම් කරගන්න. ඔයාව කොහොමද හරියට අලුත් කරගෙන ඔපමට්ටම් කරගෙන ඔයාගේ ජීවිතය ඉස්සරහට අරන් යන්නේ කියන එක වැදගත් වෙනවා. ඉතින් ඉස්සෙල්ලාම මේ ලබන අලුත් අවුරුද්ද ඔයා කල්පනා කරන්න පුංචි වෙලාවක් ඔයා වෙනුවෙන් ගන්න. ඔයාගේ එදිනදා දවසේ ඔයාගේ කාලේ ඔයා වෙනුවෙන් පොඩි වෙලාවක් වෙන් කරලා ඔයා කවුද කියන එක ඔයා කල්පනා කරන්න. ඔයා කොයි වගේ කෙනෙක්ද? ඔයාගේ ගති පැවතුම් අවංකවම ඔයාට හිතෙන දේ ඔයා ලියන්න. ඔයාගේ මොනවද ශක්තිය? ඔයාගේ දුර්වලතා මොනවද? ඔයාගේ ජීවිතේ තව හදා ගන්න ඕනේ දේවල් මොනවද? ඔයාගේ ජීවිතය හැඩ කර ගන්න ඕනේ දේවල් මොනවද කියලා ඔයා ඉස්සෙල්ලා ඔයාගෙන් අඳුන ගන්න. අපිට ලේසි තව කෙනෙක්ට කියන්න, තව කෙනෙක්ට කම්ප්ලේන් කරන්න අපෝ මෙයා නිසා තමයි මගේ ජීවිතේ මගේ පවුල ඇතුලේ මට සතුට නැත්තේ, මගේ සැනසීම නැත්තේ, අහවලා නිසා, හස්බන්ඩ් නිසා වෙන්න පුළුවන්, බොයෆ්‍රෙන්ඩ්, ගර්ල්ෆ්‍රෙන්ඩ්, වයිෆ් කවුරු හින්දා හරි, අම්මා තාත්තා සහෝදර මේ කවුරු නිසා හරි කියලා අපිට කෙනෙක් කියලා මෙහෙම ඇඟිලි දික්කලා අරයා නිසා තමයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා අපිට කියන්න හරිම ලේසි. හැබැයි ඔයාගේ දුර්වලතාවයක් ඒ ප්‍රශ්නය ඇතුළේ තියනවාද? ඔයාගේ දුර්වලතාවයක් නිසා ඔයාලට පවුල ඇතුලේ සමාජය ඇතුලේ හරියට කොන්දකලින් තියාගෙන ඔයාට අවශ්‍ය ජීවිතය ඔයාට ගත කරන්න බැරි වෙලා තියෙනවද කියලා සමහර අවස්ථාවලදී ඔයා කල්පනා කරන්නේ නැතුව ඇති. ගොඩක් වෙලාවට අවට පිරිස වෙනස් කරන්න කලින්, එයාලව හදන්න කලින්, එයාලගේ ජීවිතය වෙනස් කරන්න කලින් අපි උත්සාහ කරන්න ඕනේ අපිව වෙනස් කරගන්න. ඔයා වෙනස් කරගන්න. ඔයා තුළ තියෙන දේවල් මොනවද කියලා අඳුරගෙන ඒ දේවල් හොඳ දේවල් නම් ඒවා තවත් වැඩි දියුණු කරගන්න වගේම දුර්වලතාවයන් තියෙනවා නම් ඒවා නෙගටිව් දේවල් තියෙනවා නම් ඒ දේවල් අයින් කරගෙන හොඳ දේවල් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න. ඉතින් අලුත් අවුරුද්ද ලබන වෙලාවේ මම නම් දකින්නේ මං හිතන්නේ ඉස්සෙල්ලාම අපි කරන්න ඕනේ ඒ දේ පරිසරය වෙනස් වෙනකොට, අපේ වටපිටාව වෙනස් වෙනකොට, අපේ ජීවිතය වෙනස් වෙනකොට අපේ වෙනස් කරගන්න අපි දැනගෙන ඉන්න ඕනේ. එතකොට අපිට රැකියාව ඇතුළතදී වේවා, පවුල ඇතුළතදී වේවා, සමාජය ඇතුළතදී වේවා අපිට හොඳ පර්සනැලිටි එකක්, හොඳ පෞරුෂත්වයක් අපි තුල අපි ගොඩනගාගෙන තියෙනවා නම් අපිට හරි ලේසි අනිත් මිනිස්සුත් එක්ක ගනුදෙනු කරන්න. හරි ලේසි අපේ ගැටලු වලට අභියෝග වලට මුහුණ දෙන්න. හරි ලේසි අපේ ගමන සාර්ථකව අරගෙන යන්න. ඉතින් කල්පනා කරලා බලන්න මේ කිව්ව දේවල් ඔයාගේ ජීවිතේට එකතු කරගන්න කොහොමද ඔයාගේ ජීවිතේ හොඳ පෞරුෂත්වයක් ගොඩනගාගෙන, හොඳ පර්සනැලිටි එකක් ගොඩනගාගෙන ඔයා කොහොමද ඔයාගේ ගමන සාර්ථකව ඉස්සරහට යන්නේ කියලා. ඉතින් ඔයාට ආදරය කරන්න, ඔයාට ආදරය කරන කෙනෙක් නම් අනිවාර්යෙන් ඔයාගේ පෞරුෂත්වය රැක ගන්න, පෞරුෂත්වය ගොඩනගා ගන්න ඔයාගේ ඇතුලේ ඔයා උත්සාහ කරනවා. අපි කතා බහ කරන විදිය, අපි අඳින පළදින විදිය, තැනට උචිත විදියට අපි අඳිනවද, තැනට උචිත විදියට අපි කතා කරනවද, තැනට සුදුසු විදියට අපි මිනිස්සුත් සමග ගනුදෙනු කරනවද, තව කෙනෙකුගේ ජීවිතේට අපි ඇහුම්කන් දෙනවද, මේ දේවල් ඔයාගේ හොඳ පෞරුෂයේ ලක්ෂණ. ඉතින් හොඳ තමන්ට හොඳ පර්සනැලිටි එකක් තියෙනවා, තමන්ගේ පවුලට ශක්තියක් වෙන්න, තමන්ගේ ආයතනය තුළට ශක්තියක් වෙන්න, මේ සමාජයට ශක්තියක් වෙන්න, හොඳට තමන්ගේ ශක්ති මත තමන්ගේ දෙපැයින් නැගිටින්න ඔයාට පුළුවන් ද කියන එක ඔයා හිතන්න මේ ලබන අලුත් අවුරුද්දේ. ඉතින් හැමෝටම හදවතින්ම මම සුබ පතනවා මේ ලබන අලුත් අවුරුද්ද ඔයාගේ ජීවිතේ සියලු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉෂ්ට වෙන වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා. ඉතින් හොඳ පෞරුෂත්වයක් ඔයා තුළ ගොඩනගාගෙන, ආදරණීය හිතක් ඔයාගේ තුළ ගොඩනගාගෙන, හොඳ කළමනාකරණයක් ඔයා තුළ, හොඳ චිත්තයේ කළමනාකරණයක් ඔයා තුළ හොඳට ගොඩනගාගෙන මේ අලුත් අවුරුද්ද ඔයාගේ සියලු අභියෝග වලට ශක්තිමත් මුහුණ දෙන්න පුළුවන් පෞරුෂත්වයක් ඔයා තුළ ගොඩනගන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරන. ඉතින් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න හැමෝටම සුබ පතනවා.